තෙරුවන් සරණයි හැමෝටම දරුවනේ. මම මේ වීඩියෝ එක කරන්නේ ඇත්තටම දරුවන් කෙරෙහි ලොකු අනුකම්පාවකින් මේ කරන්නේ. දරුවන්ම බේරා ගැනීමේ අනුකම්පාවකින්මයි කරන්නේ. මේක වෙන යටි අරමුණක් හිතේ තියාගෙන කරන වීඩියෝ එකක් නෙමෙයි. එක දරුවෙක් අපි පන්තියේ යහපත් කාරණයක් දරුවන්ට කියලා දුන්නාට පස්සේ මගෙන් දරුවෙක් ඇහුව කාරණයක්, සර් මේ කොමඩු ලොරියක් යනවා. කොමඩු ලොරියක් ගිහිල්ලා යද්දී ওই කොමඩු ලොරිය පෙරලෙනවා. පෙරළුණාට පස්සේ ඒකේ එක කොමඩු ගෙඩියක් ඉතුරු වෙලා අනිත් ඒවා ඔක්කොම ටික චප්ප වෙනවා. ඒත් එක්කම මිනිස්සු පටවගත්ත ලොරියක් යනවා. ඒ මිනිස්සු පටවගත්ත ලොරියේ ඔක්කොම මිනිස්සු යද්දී එක මිනිහෙක් ඉතුරු වෙලා අනිත් මිනිස්සු ටික ඔක්කොම මැරෙනවා. එතකොට අර කොමඩු ගෙඩියයි මිනිහයි කියලා කියන්නේ දෙන්නම එකක් නෙමෙයිද? ඔක සසර ප්‍රශ්නයක්ද කියලා අහනවා. මම ඊතර ඒ ළමයාට දෙන සරල උත්තරේ තමයි, පුතේ කොමඩු ගෙඩිය තියනවා මොනවා හරි අපි කියමුක ආධාරකයක් උඩින්, එහෙම නැත්නම් ස්ටූල් එකක් හරි මේසයක් උඩින් තියනවා. තියලා අර මිනිස්සයක් තියනවා. මං කිව්වා මෙහෙම, ඔයා තියන්නම්, ඔයා මේසෙ උඩින් තියන්නම්, කොමඩු ගෙඩිය පැත්තකින් තියන්නම්. ඒතර ඔයා කියන්නේ කොමඩු ගෙඩියේ මිනිස්සෙයි දෙන්නම එකයිනේ. මම මෙහෙම කරන්න. කොමඩු ගෙඩියත් මේසෙ උඩින් තියන්නම්, ඔයත් එක මේසෙ උඩින් තියන්නම්. තියලා මං හොඳට දෙකේ පොල්ලක් අරගෙන මං කොමඩු ගෙඩියටත් ගහන්නම්, ඔයාටත් ගහන්නම්. ඒතර ඒකේ වෙනසක් නැති වෙයි නේද? එතකොට බලන්න, ඇත්තටම මේ දරුවෝ කියන කට්ටිය සරලව එතකොට උත්තරේ ඔයාලට තේරෙනවනේ නේ. එතකොට මිනිස්සයාට දැනෙන වේදනාවයි කොමඩු ගෙඩියට දැනෙන වේදනාවයි ඒක දෙකක්. මේ කොමඩු ගෙඩියට ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන නැහැනේ, මිනිස්සුන්ටනේ තියෙන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න, මේ කාලේ ආදරණීය දරුවෝ හොඳට මතක තියාගන්න, වැරදි දේවල් වලට අහු වෙලා යන්න එපා පුතේ. ඔය මිනිස්සු එක එක කතා කියනවා නේ. අර එක එක කතා. මොකද මේක මම මේ කියන්නේ අපිට මේ ළමයි අහන ප්‍රශ්න වලට පිළිතුරු නේ. ළමයි මේ අහන ප්‍රශ්න වලට පිළිතුරු ಗುಣධර්ම කියන එක අන්තයට බිඳුවට පිරිහිලා. මම හිතාලා ඒ නිසා එක එක කියන දරුවෝ එක එක කතන්දර අහන්න එපා. ඔයාලගේ යම් ಗುಣධර්මයක් රැක ගන්න අවස්ථාවක් තියෙනවා නම් දරුවෝ බොහෝම ආදරෙන් කරුණාවෙන් කියන්නේ. ඒක මම හිතාලා පණ දෙවෙනි කොට රැක ගන්න ಗುಣධර්ම. ඒ නිසා මේ කාලේ මම හිතාලට හැමෝගෙම හොඳ අවවාද ලැබෙන්නේ නැති වෙයි. නරක අවවාද ගොඩාක් හම්බ වෙයි. නේ. ඒ නිසා ඔයාලට නුවණ තියෙනවා නම් විතරක් ලස්සන්ට මේ සමාජයෙන් බේරලා ඔයාලට යහපත විතරක් උදා කරගන්න දෙයක් අදාගන්න. මොකද හේතුව අරක්කු බොන සමාජයේ මිනිස්සුන්ට අරක්කු බොන මිනිස්සු ප්‍රශංසා කරනවා පුතේ. හොරකම් කරන සමාජයේ මිනිස්සු හොරකම් කරන මිනිස්සුන්ට ප්‍රශංසා කරනවා. වැරදි කාම සේවනය කරන මිනිස්සුන්ගේ සමාජයේ වැරදි කාම සේවනය කරන මිනිස්සුන්ට ප්‍රශංසා කරනවා. ඊට පස්සේ බොරු කියන සමාජයේ මිනිස්සු බොරු කියන මිනිස්සුන්ට ප්‍රශංසා කරනවා. ඊට පස්සේ සත්තු මරද්දී කවුරු හරි ඝාතන කරද්දී ඒ සමාජයේ මිනිස්සු ඒ මිනිස්සුන්ට ප්‍රශංසා කරනවා. ඒ නිසා පුළුවන් නම් ඔයාලට ඒ වලින් ගැලවිලා ලස්සන මිනිස්සෙක් වෙන්න. එදාට මේ ලෝකේ ගොඩාක් සුන්දර වෙයි. ඒ නිසා දරුවෝ ඔය එක එක මිනිස්සු කියන කතන්දර මයිපතලා කවුරුත් මේ ඔළුවට අරගෙන ඒවා කියන්නේ තර්ක විතර්ක කරන්න යන්න එපා. මොකද මම මේ වීඩියෝ එක ඇත්තටම කරේ හැම දරුවෙක්ටම බොහෝම අනුකම්පාවෙන්. ඒ නිසා මම පුතාලට තරහින් නෙමෙයි යහපත් දේ කියලා දෙන්න. ඒ නිසා ඔයාලා ප්‍රශ්න ඇහුවට ගමන් නැහැ නේද? ඒ නිසා ඔක මම මේ හැම දරුවෙක්ටම දැනගන්න මම මේ කරේ. මොකද එක දරුවෙක්නේ ඔක ඇහුවේ. නමුත් වෙන දරුවන්ටත් ඔය කියන කාරණේ ඔළුවේ තියෙනවද දන්නේ නැහැනේ. ඒකයි මම හැමෝටම කිව්වේ. ඒ නිසා මේ හැමෝටම තෙරුවන් සරණයි. තරහට නෙමෙයි කවුරුත් එක්කවත් මේ කරේ. දරුවන්ගේ යහපත වෙනුවෙන්ම තමයි මම මේ කියන කාරණේ කරන්නේ. මේ වීඩියෝ එක කරේ. ඒ නිසා හැමෝටම තෙරුවන් සරණයි. එන සුබ අනාගතයක් හැමෝටම.